ණය ගන්න එක විනාඩියයි. හැබැයි ඒක ඉවර කරන්න සමහර වෙලාවට අපේ මුළු ජීවිතයම මදි වෙයි. ණය කියන වචන ඇහුවාම හැමෝගෙම හිතට එන්නේ බය. හැබැයි අද කාලේ ණය නැතුව ජීවත් වෙන මිනිස්සු හොයාගන්න ටිකක් අමාරුයි. ගයක් හදන්න ණය, ව්‍යාපාරයක් පටන් ගන්න ණය, වාහනයක් ගන්න ණය, සමහර වෙලාවට ජීවිතේ ගෙනියන්නත් ණය. ප්‍රශ්නය ණය ගන්න එක නෙවෙයි. ණය අපිව පාලනය කරනවද නැත්නම් අපි ණය පාලනය කරනවද කියන එක තමයි ප්‍රශ්න. මුලින්ම ණයක් ගන්නකොට හැමදේම ලේසි විදියට පේනවා. මාසෙකට පොඩි ගාණක් නේ ගෙවන්න ඕනේ. ටික ටික ගෙවුවොත් ඔක හරියනවා. ආදායම් වැඩි වෙනවා. ව්‍යාපාරය දියුණු වෙයිනේ. ඒත් ජීවිතේ හැමදාම අපි හිතන විදියට යන්නේ නැහැ. අනපේක්ෂිත වියදම් වෙනවා. ව්‍යාපාරය අඩාල වෙනවා. රැකියාව වෙනස් වෙනවා. ඒ වෙලාවට ණයවාරික බරක් වෙන්න පටන් ගන්නවා. එක ණයක් ගවන්න තව ණයක්, ඒ ණය ගවන්න තවත් ණයක්. එහෙමම අපිට නොදැනතුව අපි ණයේ වෙලට වැටෙනවා. අවසානයේ අපේ ජීවිතේම ණය වටේ කරකන්න පටන් ගන්නවා. ණය කියන්නේ සතුරක් නෙවෙයි. හැබැයි ඒක වැරදි විදියට භාවිතා කළොත් අපේ මුළු ජීවිතේම ඒක විනාශ කරලම දානවා. සමහර වෙලාවට අපි ණය ගන්නේ අවශ්‍යතාවයක් නිසා නෙවෙයි. අනුන්ට අපේ කම පෙන්වන්න. ලස්සන වාහනයක්, ලොකු ගයක්, උසස් ජීවිතයක්. හැබැයි ලෝකයට පේන්නේ අපේ හිනාවක් විතරයි. රාත්‍රියේ නිින්දක් නැතිව ණය ගෙවන කෙනා තමයි දන්නේ ණයේ බර. සැබෑ ධනය කියන්නේ ලොකු ආදායමක් නෙවෙයි. සැබෑ ධනය කියන්නේ හිතේ සැනසීම. ඔබේ ආදායමට වඩා වියදම් වැඩි නම් ඔයාලා කොච්චර හම්බ කළත් ඔයාලා පරාදයි. ඔබේ වියදම් පාලනය කළොත් අඩු ආදායමක් වුණත් ඔබ නිදහස්. ණය ගන්න එක විනාඩියයි. හැබැයි ඒක ඉවර කරන්න සමහර වෙලාවට අපේ මුළු ජීවිතයම මදි වෙයි.